හයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න සාදරයෙන් පිළිගන්නවා තාත් ගේම්ප්ලේ වීඩියෝ එකට. ඉතින් අදත් අපේ ඩාර්ක් රිඩල් ගේම් එකම තමයි ඒකේ තර්ඩ් පාර්ට් එක. ඉතින් අපිට දැන් තියෙන්නේ මාස් බේස් එකේ මෙන්න මෙතනින් නම් තමයි අපිට ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් අපි මෙතනින් නම් ප්ලේ කරගෙන යමු. ඔයගලන්ට මේ කෙල්ල මතකද? කලින් වීඩියෝ එකේ මම මත දුන්නා. මේ අපි මෙතනින් නම් ප්ලේ කරන් යමු. මං ගත්තේ බැටරි එකකුත් තියෙනවා. නයිස්. අපි ඉක්මනට මෙතනින් යන් ගිහිල්ලා අන්න අර යානෙට ඕන අරකට ඕන බැටරි 10ක් හොයාගමු. ඒක තමයි අද අපිට තියෙන වැඩි. ඕකේ අපි ඉක්මනට මෙයන් බැටරි 10ක් හොයාගන්න. අම්මට පොර දැකලාම එනවා කොහෙන්ද එන්නේ? කෝබ අන්න අතන යම දුවපන් පුරතල් වෙන්න එනවා ඉතින් අරයා. ඉතින් ගයිස් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ජොයින් වෙන්න. ඉවරයිනේ ඇවිල්ලා. ඕකේ වරෙන් අපි හොයාගමු කොහෙන් හරි බැටරි ටිකක්. මේ nyam බලන්න පැනහන්කෝ. අයියෝ අන්න හරි එහෙම පැන්නා. නයිස්. මේ පැත්තේ බැටරි ඇති අපි හොයමු. ඉතින් ගයිස් සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් අම්මට බලහම මෙතන ලස්සන. ඇත්තට මේ මොබයිල් ගේම් එකකට මේක මෙන්න මෙතන ලස්සන අයියා. එතන පාට ඇත්තටම වතුර පාර වතුර පාර හරියට බෑනේ. මං හිතුවා වතුර පාරේ මුට්ට යන්න පුළුවන් කියලා. මෙතන නැද්ද අපිට මොකුත්? වැඩකට ටිකක් නෑනේ. මට මතක විදිහට මෙන්න මේ සබල ඕන වෙනවා අපිට මොකක් හරි වැඩකට. ඒක දැන්ටම තියලා තියමු. අන්න අතන රොබෝ කෙනෙකුත් ඉන්නවා. මේ පැත්තේ එහෙම නෑ අපිට බැටරි නම් හොයාගන්න. මේ පැත්තට යම් බලන්න. බැටරි කීපයක් එකතු කරන් මට වීඩියෝ එක මේ තියෙන එක මුට මොකෙන්ද මේකෙම දීලා දාමු. කාපක් ඉන්නේ අමාරුයි. පුකි අමාරුයි. දුවපන් ඒ ගන්නේ නේද? ඔය ගන්න බෑ. ගන්න නෙමෙයි දුවපන් දැන්. වරෙන් මාව කෑ අන්න ගියා කියහන්කෝ වරෙන් එක. ආයෙත් ඒ කලින් තප්පර 15කට දුකද පැරලයිස් වුණානේ. දැන් තප්පර 10යි. පොඩ්ඩක් බලමු බෑග් එක බැටරිත් අඩුයි තමන්නේ. යම් බලන්න හොයාගෙන බැටරි ටික මම බැටරි ටික හොයාගෙන වීඩියෝ එක පටන් ගන්න. නිකන් කාලය යනවා විතරයි නැත්තම්. ඕකේ බොයිස් මම බැටරි 8ක් කරන ගෙනහලා දැම්මා. තව එකක් ගෙනාවා. ඒකත් දාගමු. ඔන්න තව එකයි ඕන. යම මෙන්න මෙතන යකෝ දුවපන් නවතින්න එපා. දුවපන් අයියෝ අතර දාඩිය. අයියෝ මගේ අතේ දාඩිය ෆෝන් එකේ වෙන්නේ නැහැ හරියට. කවන්නයි බලමු. තව බැටරියක් හොයාගන්න ඕන අපි. කොහෙවත් නැද්ද? අන්න අතනින් උට්ටේ අම්බලන්න කොහෙන්ද යන්න දෙන්නේ? යම නයිස්. මේව චෙක් කරගමු පොඩ්ඩක්. මුකුත් නෑ බා. මට බැටරි ටිකකුත් හම්බුණා. පහ තියෙනවා දැන්. මේ පෙට්ටිය වල මුකුත්ම තිබ්බේ නෑ. තව එකක් ඕන අපි උට්ටේ අම්බලන්න. මෙන්න මෙතන යන්න පුළුවන් උට්ට. මේ ටැබ්ලට් එක ගැන කිව්වේ නෑනේ. මේ ටැබ් එකක් අපිට දීලා තියෙනවා.
මේ ටැබ් එකෙන් අපි බැටරි කීයක් මේ වෙනකන් එකතු කරාද කියලා පෙන්නනවා අපිට 10න් 9ක් එකතු කරලා අපි ඒ විදිහට පෙන්නනවා අන්න අරුග එකක් තියෙනවද කොහෙද යම ගන්න එක රෙඩි කරගන්න yes උගාව තියෙන එක nice තෝ මොනවද බල nice අපිට ලාස්ට් බැටරිය තම්බුණා මේ ඇතුළේ මොනවද තියෙනවද බලමු වටින දෙයක් බැටරි තියෙනවා ගනින් ඕ වටිනෝ ඕකේ ලාස්ට් බැටරිය ගන්න එහෙනම් අපි බැටරියද සමග මේ මොකද මේ කරන්නේ හරි අනේ මාව ස්කෑන් කරන්න එපා යමන් අම්මට සරි අරු ගාවටමයි නයිස් උටා එහාට බලය මෙන්න මෙහෙ මූවේ උටා දුවපාන් ආච්චියේ ආහල් ගිලනවනේ ටික උඹේ දුවපා මේක දාමු නයිස් අනිත් ඒක දැම්මා මේක ඇක්ටිවේට් කරගමු අපිට මං අරුට ගහන්න නැදී මේකේ ඕන්න නැවතුණා දැන් අපිට ස්පේස් ෂිප් එක ඇක්ටිවේට් කරන්න තියෙන්නේ ඕකේ ඇක්ටිවේට් කරායකෝ යම nice අම්බෝ ඕකේ අපි එළියට ආවා අන්නරු පස්සෙන් එනවා විශාල කරදරයක් වුණා නෙමේ ඔන්න අපි වනතුරක් වුණා අපිට හේයි රනිල් වික්‍රමසිංහ මීට වැඩිය හොඳයි ඕකේ සිටි හීරෝ ගේම් එක ඉවරයි ඕකේ ඔතන තමයි අපිට කන්ටිනියු ඇඩ්වෙන්චර්ස් තව තියෙනවා හරි ඔන්න ප්ලේ ස්ටෝර් එකට ගියා කියහන්කෝ ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් අපේ නේබර් කේස් එක ඔන්න ඔච්චරයි හැබැයි අපිට ඒ කියන්නේ නේබර් කේස් එක ඉවර නෑ අපිට තවත් නේබර් ගැන දේවල් කරන්න තියෙනවා ඉස්සරහට හැබැයි මේ ගේම් එකේ නෙමෙයි ඒක අපිට කරන්න තියෙන්නේ සෙකන්ඩ් ගේම් එකයි තර්ඩ් ගේම් එකයි ඉතින් මේක ෆස්ට් ගේම් එක අපි බලමු නේබර් කේස් එක ඉවරුනාට අපිට මේ ටවුන් එකේම තව කේස් කීපයක් තියෙනවා විසඳන්න එකක් මෙන්න මේ පීට කියන හාදයාගේ කේස් එක මේ මෙන්න මුගේ කේස් එක ඒ යාට පස්සේ මිසිස් අගතෑහන්ද රොබොට් කට්ටාමි කියන කේස් එක ඊට පස්සෙද බ්‍රැන්චි කේස් කියන ඒ තුන තියෙනවා ඉතින් ඒ තුනත් අපි මංගේන තම හිතාගෙන නොකදන්ට අපි බලමු මෙන්න මූ පීට මේ මිසිස් අගතා මෙන්න මේ පැත්තේ ඉන්න බ්‍රැන්චි කියලෙකි මෙන්න මෙහෙන් මෙතන ඉන්න මේ ඉන්නේ මෙන්න මූ බ්‍රැන්චි මුගෙත් කේස් එකක් තියෙනවා අපිට මේ සේරම විසඳන්න තියෙන්නේ ඉතින් මං ඒ ටිකක් ඉස්සරහට ගේන්නම් එතකන් ඉතින් මං සමුගන්නවා හැමෝටම සුබ දවස හැමෝටම ගුඩ් බයි ජය වේවා